මම තමයි මේ අම්මිට ඔක්කොම කියන්නේ මම මේ කඩල කරියේ විශේෂ එකම ජාතිය දෙකක් තියෙනවා. එහෙමද? ඔව්. කඩල කරි ගම කයින් දෙකක් තියෙනවා. Hi guys, welcome to Sangeet Vlogs. මොනවද අම්මි අද හදන්න යන්නේ? ඈ? මං කඩල තම්බලා තියෙන්නේ. කඩල කොහෙද? එහෙම බලන්න. තාත්තට ශක්තිය වැඩිලා. ශක්තිය වැඩිලා. කඩල එක තම්බගෙන තියාගෙන ඉන්න අපිට දෙන්න නැතු. දෙන්න නැතු. මොකද්ද කරන්නේ ඔගේ? මොනවද අම්මි මේකෙන් කරන්න හදන්නේ නැත්තේ? මම දෙන්නේ ඔයගොල්ලන්ට තම්බලානේ අද මම වෙනසක් කරලා දෙන්නේ. වෙනසක් කරන්න. කියන්න බලන්න මම මොනවා හදයිද කියලා. මට හිතෙන්නේ කඩල වලින් අම්මි හැල පහදයි කියලා. කඩල බින්දලා දායිද දන්නේ? කඩල බින්දලා දායිද? නැත්තම් ඈ අද වෙනස් මේ කඩල තම්බගෙන ඉන්නේ. කඩල තම්බගෙන ඉන්නේ. අපි දන්නවා තම්බගෙන කඩල තම්බගෙන අපි බලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? මම ටිකක් කියලා තව බලන් ඉන්න. මම මේකෙන් ටිකක් අයින් කරගන්න. ටිකක් මොකද? ටිකක් අයින් කරගන්න. ඔහොම ඉන්න දැන් මොනවද පෙන්නුවේ නැහැ බලාගෙන ඉන්න කාටවත්. මොකද්ද උනේ කියලා. ඉන්නකෝ අම්මිගේ තම්බගත්ත කඩලෙන් අම්මි විශේෂ කෑමක් හදන්න යන්නේ. විශේෂ කෑමක් කියලා හිතමු මේක. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම පෙන්නන්නම්. මේ ඔයාලා ඉල්ලපු දෙයක් නේ හදන්නේ. අම්මි ඉල්ලපු දෙයකට එහෙනම් මේ උත්තර දෙන්න රයිට් බලමු. පුතේ තම්බගත්ත කඩල එකෙන් මම දැන් ටිකක් අයින් කරගත්තා. හරි. ඉතුරු ටික මම පොඩි කරනවා. පොඩි කරනවා. අනිත් එක ලෝ කරනවා. මේ ටික ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. පස්සේ වෙනස් වෙයි. රයිට්. කඩල පොඩි කරනවා. චප්ප කරනෝනේ. චප්ප චෝර කරන්න. හරි. මම දැන් මේ ටික මේකට එකතු කරගන්නවා. ඔව්. මේක මම පැත්තකින් තියනවා. පැත්තකින් තියනවා. ඔක්කොම පැත්තකින් තියනවා. ලොකු ලුණු ගෙඩියක් කප්පාගෙන ඉන්නවා. ඉතුරු ටිකක් මම කප්පා ගන්නවා. හරි. කොක්කරි උයන්ඩයි හදන්නේ නේ. දැන් ඔයාලට තේරෙයි මම මොකද කරන්න හදන්නේ. බලමු මොකද්ද කරන්න තනන්නේ කියලා. අම මිරිස්. අතට පුළුවන් ඉතින් දීපේ අවුලලා පොඩි සපෝට් එකක් දෙන්න. ටයිම් එකට දෙයි තාත්තා. ඉස්සරහම මිරිස් කපනකොට අත දානවනේ. ඇඟිලි එහෙම කපලා ඉවරනම් දැන් එහෙම වෙන්නේ නැහැ. දන්නවද ඇයි දැන් එහෙම වෙන්නේ නැත්තේ කියලා? මගේ ඇඟිලි උරු වෙලා වෙන්නේ. ඉතින් දැන් අර ගිනි සිසිල වගේ තමයි. පදම් වෙලා. අලුත් දැන් මේ ළමයි කඩල මේ දැක්කම මතක් වෙන්නේ පුතේ අපි ඉස්කෝලේ යන කාලේ අපේ අයියයි මායි දෙන්න ඉස්කෝලේ ආවේ පයින්. හැතැම්ම එකමාරක් විතර වගේ තුන පයින් එන්නේ. ඉතින් කඩල ඒ ගාන කොණ්ඩ කඩල කියලා ජාතියක්. ඕමගම කනිස්ටේට යනවා. ඔව් කනිස්ටේ. කොණ්ඩ කඩල කියලා. ඔව්. කොණ්ඩ කඩල ගොට්ටක්. කඩල ගොට්ටක් 7 5යි. 7 5යි. ඕ ඉස්සර ගොටු ගහලා කඩදාසි ගොට්ට ගහලා දෙන්නේ. කඩල ගොට්ට තමයි කන්න අපි ආසත් එක්ක. කොණ්ඩ කඩල කළු පාටයි. දුඹුරු පාටයි. මේ ඉතින් මේ සමහරවිට අපිට කඩල ගන්න සල්ලි නැති වුණාම කඩලාච්චි මේ කඩලෙකුන ආච්චි කෙනෙක් හිටියා. එයා අපිට දෙනවා මේ පරණ කොපි පොතක් දුන්නා. ලියලා ඉවරෙච්ච කොපි පොතක් දුන්නාම මේ කඩල ගොට්ටක් දෙනවා. ඉස්සර පුතේ ඒ ඉවර වෙච්ච කොපි පොත් එහෙම ගන්නවා පරණ පත්තරේ මේ කඩලා ආච්චිලා. සීයලා. කඩලා ආච්චිට කඩල පරණ පොතක් දීලා මේ ටක් ගාලා කඩල ගොට්ටක් කරන් කනවා. ඊට බැලුවොත් ආච්චිට පොත දාලා කඩලා අරගෙන. කඩලා අරන් තියෙනවා. කොළ කඩලා දීලා. එතන තියෙනවා නේද මේ සුදුරුනේ තරපිංචයි. රම්පේ. තාත්තා මට කුරුඳු පොත්තක් ගෙනත් දෙන්න. පොත්තක්. කඩේ ඇවීම. කඩේ ඇවීම කලාවක් නම් ඔන්න අම්මි එහි පිකාසෝ ඊය. ඔන්න කුරුඳු පොත්ත. අම්මලා තියෙනවා. දැන් මම මේකට රතු ලුණු ගෙඩි දෙකක් පුවත් ගන්නවා. හරි.
දැන් මගේ සුදු ලුණු ටික මම තලා ගන්නවා. සුදු ලුණු ටික තලා ගන්න. ඔයත් ඉගෙන ගන්න මේවා හරිද? හරි. තාත්තා ඔයා දන්නවද අර පුටු උඩ තිබ්බ රෙදි ටික කොහමද අයිනුනේ කියලා? ඔටෝමැටික් නේ. ඔව්. මේ මාට කියනවා මේ මැසිමේ ඔටෝ හේදෙන හින්දා එයා හිතනවලු ඔටෝ වේලිලා නැමිලා තියෙනවා. ඒක මෙතනilla මැෂින් එක ගාවට රෙදි උස්සගෙන යන්නේ. මැෂින් එකෙන් අරගෙන වැලට දාන්නේ. ඒත් ඊට පස්සේ නාවන්නේ මට පුලි ඔටෝමැටික් වුණාට ඩස්බින් එකෙන් අරගෙන ගිහිල්ලා මැෂින් එක ගාවට වැටෙන්නේ නැහැ ඒවා. ඒව නැති පුලි ඔටෝමැටික් රොබෝ කෙනෙක් ගිහිල්ලා. අබ්බෝ. යට හිටපත් මගෙන් අහනවා. මම යල්ක කො මේක කො. නැත්නම් මම මේ රෙදි හොදන මැෂින් එක ගෙනාවා. කියන්නේ. ඔයානේ එහෙම කිව්වේ යාළගේ අම්මා. රයිට් මොකද වෙන්නේ අපි දැන්? හරි පුතේ. මට ගන්න නැත්නම් කල්ල මං කාලා ඉවරයි. මෙතන මට තියෙනවා කෑලි මිරිස් ටිකක්. ලුණු කුඩු තියෙනවා. 3-5 කුඩු ගම් මිරිස් කුඩු අමුවෙන්. අබෑට තියෙනවා. මෙතන ලොකු ලුණු තියෙනවා. අමු මිරිස් කපලා තියෙනවා. කරපිංච කපාගෙන තියෙනවා. කුරුඳු පොත් තියෙනවා. රම්පේ කොළ චූටියට කපාන තියෙනවා. රතු ලුණු ටිකක් තියෙනවා. සුදු ලුණු තලාගෙන තියෙනවා. දැන් පුතේ මම ඔන්න මේකට තෙල් ටිකක් දාගන්නවා. කැමති දැනගන්න ඒවා මොනවද? පොල් තෙල්ද, දුන් තෙල්ද, අබ තෙල්ද මොනවද ඒවා? පොල් තෙල්. අත බලා ගන්න මම ලෙඩ වුණාම හදා ගන්න ඕනේ. දෙනා වෙන්න එපා. ලෙඩ වෙන්න වැරදිලා. අම්මි ලෙඩ වුණත් අපි කාලේ ඉවරයි. මේ තාපේ තාත්තා ඉන්නකන් කාලේ ඉවර වෙන්නේ. ඔයාට හදලා දෙයි රසට. අපක් දෙන්න හොඳ නෑ අල්ලුතා. ඒ වතුරට කියන පුතේ කේතල් ලිපෙදි මම ආච්චි කියන්නේ වතුර නටන. තාත්තා මාච්. වතුර නටන තෙල් නටන. කොහොමද මම අබ ටික දානවා. අබ කුකුර නා දෙනවා දැන්. ඒ තාත්තේලානේ. දාපු අන්න දැන් තාත්තේ. ඔන්න පුතේ මම සුදු ලුණු ටික දානවා. අමු මිරිස් රතු ලුණු තහයිට දැන් ඇවිල්ලා සාම්පේ කොළ කුරුඳු පොතු අර පිංච අමු මිරිස් හරි ලොකු ලුණු ටික දැන් පුතේ මම දානවා මේකේ තියෙනවා 3-5 කුඩු ගම් මිරිස් කුඩු ඒ ටික දානවා. අතරතුර නැවතත් මතක් කරනවා මේ ඔය දැන් අපිට පසුබිමෙන් ඇහෙන්නෙත් ඒ නිවේදනයක් කොරෝනා වලට එන්නත ලබාගෙන නැතිනම් පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ ප්‍රදේශයේ ළඟම එන්නත් කරන ස්ථානට යන්න මේ හෝමාගම ගොඩගම ඔය මේ අවට ඉන්නවනම් අනාගත කැම්ප් එකේ පන්සලේ මේ එන්නත් කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ගිහිල්ලා මේ එන්නත ගන්න. ඉතාලම ඉක්මනට ඒ එන්නත ලබා ගන්න. මේ එන්නත් වල වර්ග හොය ඉන්න එපා. මේක කියන්නේ ඔයාලගේම හොඳට හැමෝම දැනුවත් කරනවා. ඉතින් මේක ඉතාලම ඉක්මනින් ලබා ගන්න. ඒක අපි හැමෝගෙම ජීවිත සුරක්ෂිත කරගන්න වැදගත් වෙයි. කහකුඩු ටිකයි කෑලි මිරිස් ටිකයි දාගත්තා. කහකුඩු ටිකයි කෑලි මිරිස් ටිකයි දාගත්තා. ලුණු ටිකකුත් දැම්මා. ලුණු ටිකකුත් දැම්මා. දැන් මගේ කඩල ටික දාගන්න. මෙතන කලපු කඩලයි තලපු නැති කඩල දෙකම තියෙනවා. ඔව්. ඇයි කලපු බලන්නකෝ යා. ඒක ඉවර වුණාම තමයි මම පණ්ඩිතයා වෙන්න තෝනේ. ඔව්. මම දැන් මේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා මගේ කිරි ටික මික්ක ගන්නකම් තියෙනවා. මේ ගින්දර චුට්ටක් කරලා කිරි ටික මික්ක ගන්නවා. ඒක වහගන්න. ලස්සන. පාටන මාර ලස්සනයි. සුවඳත් ඒ වගේම තියෙනවා. අපිට ඕන ගන්නට ඉතින් බස්ස ගන්න පුළුවන්. එහෙම කන්න ඕන නම් මේ හොද්ද ටිකක් තියාගන්නවා. ඒ දෙන්නේ අද රැයට පාන් කෑවොත් හොඳයි කියලා. මේක දැක්කම ආසයි වෙනවා. තාත්තා මොකෝ කියන්නේ? පාන් කන්න ඕනේ කියන්නේ පුතා. ඔව් සුදුපාන් සබ්ජෙක්ට් තියෙනවා ලුණු චුට්ටක් දාපු නිසා මම තව චුට්ටක් දානවා. කඩල හොදිත් එක්ක ඇත්තටම මේ
බාන් දැන් තමයි නම් මරු. ඇති වෙයිනේ. රස බලන්නකොට. දැන් අපි පාන් කමු. මොන බලන රස. නියමයි. හොඳ ගානද ආන්නම් කන්නේ අපි හොද්ද තියාගමු. ඔව් හොද්ද තියන්නම් මට හොද්ද ඕනේ කිරි යනවා රසට කන්න ඕන නම් මේම කෑකි. ඔන්න නැත්තම් මේක ටෙම්පරාදුත් කරගත්තා. ටෙම්පරාදු කළානේ පටන් ගන්නකොටම. ගන්නට ටෙම්පරාදු කළානේ නේද? හරි හරි. අම්මා තාත්ති හරි හරි. උයලා ටෙම්පරාදුත් කරනවා සමහරු. ඒකයි ඔය තාත්ති කියන්නේ. දැන් එහෙමයි කරන්නේ. කොහොම සද්දේ. සත්‍ය කියන්නේ සුවඳ බලන්නකෝ. සුවඳයි රසයි දෙකම ඇති කියලා මේ මිස් සුවඳ නම් කොහොමද තියෙනවා ඉතින් බැරුව. තාත්ති රසයි උතේ. රසයි ඔයත් කාලා බලන්න. කාලා රස බලමු පොඩ්ඩක් හොද්දේ පරසිරිය ගැන රසයි යමිය සුපර් මට තා චුට්ටක් දෙන්න තාත්තට ඔය ඕනේ වෙලා ළඟට ආවියා. ඒකේ උකු රස ඊට පස්සේ දාපු 3-5 සැර එතකොට තියෙන්න ඕන දිවට ලාවට දැනෙන්න ඕන ලුණු රස ඒ හැමදේම හරිම සමබරව තියෙනවා. මම අනික හොදි කණ්ඩ ආස කෙනෙක් සහ හොද්ද තික් එකට තියෙනකොට මම පුදුම ආසයි උකුවට තියෙනකොට මේකත් එක්ක පාන් කෑල්ලක් පොඟෝගෙන මෙහෙම කනකොට කොහොමද මේ කියනකොට කඩට කෙල උඩනවා. ගෙදරදී කඩලා තියෙනවා ලේසින් තම්බලා ඊට පස්සේ තම්බල නේද අපි පටන් ගත්තේ වැඩේ. ඔව් ඉතින් තම්බ ගත්ත කඩලා දෙකකින් මේක කරියක් හදාගන්න පුදුම රසයි. පුදුම රසයි. මේක බත් කන්න විතරක් නෙවෙයි පාන් කන්න රොටි කන්න ඕන එකක් එක කන්න පුළුවන්. ඒ නිසා දැම්ම ගෙදර තියෙන කඩල ටිකක් අරගෙන වතුර දාලා තියලා හෙටම මේක හදලා try කරලා බලන්න. කමෙන්ට් section එකේ කමෙන්ට් එකක් දාන්න හැදුවට පස්සේ වතුරේ දාලා තියන්න පෙඟෙන්න. එක්කනේ කොල්ලා මතක දෙයක මං කිව්වේ. මම තමයි මේ අම්මිට ඔක්කොම කියන්නේ මම මේ. කඩල කරියේ ඔව්. විශේෂ එකම જાතිය දෙකක් තියෙනවා. එහෙමද? ඔව්. කඩල කරි ගම කයින් දෙකක් තියෙනවා. අවුල්ද ඒක? නෑ අවුලක් නෑ. right guys එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න සංගීත් vlogs ආදරවල හැම දිනකටම පරිස්සමින් ඉන්න. ජය වේවා.